ඔයගොල්ලන්ට ඔන්න අද මම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඒ තමයි VN වීඩියෝ එඩිටර් ඇප් එක ගැන තමයි අද මම වීඩියෝ එකෙන් අරන් එන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලන්ගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, පාර තියෙන bell icon එක අතවන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. හරි. වැඩි කතාවක් නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. හරි ළමයි, ඉස්සෙල්ලාම අපි යනවා Play Store එකට. Play Store එකේ search bar එකට යනවා. එතනින් අපි search කරන්න ඕනේ VN app කියලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන සුදු පාට කොටුවක් ඇතුලේ VN කියලා ගහලා තියෙනවා. ඉතින් මම කලින් මේක ඉන්ස්ටෝල් කරගත්තා. දැන් මම මේ වීඩියෝ ඇප් එකේ ඕපන් කරනවා. හරි. අපේ ඇප් එක දැන් ඕපන් වුණා. මම මෙතන new project කියන එකට යනවා. මෙතන මම save දෙනවා. හරි. අපේ මේ මොකක්ද මේකෙන් ඉතින් මම මෙතනින් දැන් මම ඔයගොල්ලන් මේ කරන වීඩියෝ එකමයි මම ඔයගොල්ලන්ට හදලා පෙන්නන්න හදන්නේ. මෙතනින් ඊට පස්සේ මම next දෙනවා. හරි. මෙන්න ආවා අපි හදන්න ඕන විදිය. හරි. දැන් මෙතනින් තමයි වීඩියෝ එක ප්ලේ වෙන්නේ. හායි යාළුවනේ. හරිද? එතකොට අපිට මේකේ ෆිල්ටර් තියෙනවා. මෙතනින් අපිට අපේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරගන්න පුළුවන් රූපෙත් එක්ක. ඒකලා මෙතන ටික් එකක් තියෙනවා. අන්නේ ටික් එක තමයි ක්ලික් කරන්න තියෙන්නේ. එතකොට ඒ අපිට ඕනේ දැන් මං කියවා මට මේක ඕනේ කියලා. එතකොට ඒක මේ විදිහ වෙනවා. ඒත් අපිට එකක්වත් සෙට් නැත්නම් අපි අපේ ඔරිජිනල් එකටම යනවා. හරි, මට එතනින් ෆිල්ටර් කරගන්න මුකුත් නැහැ. ඉතින් මං එතෙන්ට මෙතන කතිට ලකුණ ඔබනවා. ඊළඟ time. මේ කොටස ඇතුලේ අපිට ඕනේ නම් මේක එක තව වැඩි කරගන්න. එහෙම නැත්නම් මේක තව අඩු කරගන්න. මේක රූප අපිට ලං කරන්න පුළුවන්, ඈඩ් කරන්න පුළුවන්. ඒක ස්ලෝ යන විදිහට දාන්න පුළුවන්. ස්පීඩ් එක. එතකොට මේ කතුරක් තියෙන ලකුණක් ඕගලන්ට පේනවා. එතනින් පුළුවන් කට් කරන්න. දැන් හිතන්නකෝ ඕගොල්ලන් දැන් මම ඔන්න වීඩියෝ එක දානවා. හායි යාළුවනේ. ඉතින් කොහමද ඕගොල්ලන්ට? ඔන්න අද මම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඒ තමයි VN වීඩියෝ එඩිටර් ඇප් එක ගැන තමයි අද මම වීඩියෝ එකෙන් අරන් එන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලන්ගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, පාර තියෙන bell icon එක අතවන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. හරි. වැඩි කතාවක් නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. හරි, දැන් මට හරි ළමයි, ඉතින් අපි යනවා Play Store එකට. Play Store එකේ search bar එකට යනවා. එතනින් අපි search කරන්න ඕනේ VN app කියලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන සුදු පාට කොටුවක් ඇතුලේ VN කියලා ගහලා තිනවා. ඉතින් මම කලින් මේක ඉන්ස්ටෝල් කරගත්තා. දැන් මම මේ වීඩියෝ ඇප් එකේ
ඕපන් කරනවා. හරි ඕගොල්ලන්ට දැන් පේන්න පේනවා මට අවශ්‍ය ටික මම ගත්තා. ඒ වගේම තමයි දැන් මට මෙතනින් එහා ටික මට ඕනේ නෑ. ඉතින් ඒක මම මෙතෙන්ට ගිහිල්ලා කට් කරනවා. එතකොට දැක්කද කට් උනාට පස්සේ මෙන්න මේ චූටි කෑල්ලෙන් මෙන්න මේ ටික වෙන් වෙලා තියෙනවා. චූටි කෑල්ලෙන් මේ ටික වෙන් වෙලා තියෙනවා. දැන් මට ආයෙම හිතන්නකො මේක ඕනේ නෑ කියලා. ඔන්න වෙන් වුණා. දැක්කද? එතකොට මට මේවා ටික ඕනේ නැත්තම් මම ඒක ඩිලීට් කරලා දානවා. ඇයි මම ඒක තියාගෙන ඉන්නේ? හරි. මෙතන යට තියෙනවා ඩිලීට් බටන් එක. පේනවා ඔයගොල්ලන්ට? ඊළඟට අපිට ස්පීඩ් එක හදා ගන්න ඕන නම්. මේ ස්පීඩ් එක හදා ගන්න ඕන නම් ඒකත් තියෙනවා අපිට. වොලියුම් එක. ඒ කියන්නේ අපේ සද්දෙ මදි නම් අපිට මෙතනින් වොලියුම් එක වැඩි කරගන්න පුළුවන්. ඊළඟ ක්‍රොප් එක තියෙනවා. අපිට මේක අපේ ඇඩ්ජස්ට් කරගන්න ඕන නම් ඒ පහසුකමක් මෙතන තියෙනවා. බෝඩර් zoom කරන්නත් පුළුවන් අපිට මේක අපිට ඕන විදිහට. ඒකත් තියෙනවා. හරි. මම තමයි තියෙන්නේ එතකොට. දැක්කද? ඊගාව අපිට මෙතන මොකක් හරි වදනක් දාන්න ඕනේ නම් හරි ළමයි ඔය තියෙන VN ෆොටෝ එඩිටර් ඇප් එකේ පළවෙනි වීඩියෝ එක ඔයගලන්ට දෙවෙනි වීඩියෝ එක මම හෙට අරන් එන්නම් වීඩියෝ එක බලන හැමෝටම ගොඩාක් ස්තුතියි ඒ වගේම තමයි අපේ channel එක subscribe කරන්න bell icon එකත් ඔබන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා තව මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා